සුබ දවසක් කළ හැමෝටම ඉතින් ඔයාලා මේ අදත් එකතු වෙන්නේ i10 YouTube නාලිකාවෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ අරගෙන ආවේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ දවස්වල YouTube channel එයාලගේ YouTube channel එයාලා දාන්නවත් නැති විදියට auto delete වෙනවා. ඉතින් මේකට ගොඩක් අය බය වෙලා තියෙනවා මේ AI ආපු නිසාද කියලා. ඉතින් ඒ වගේම මේකට තවත් හේතු ගොඩක් තියෙනවා. ඉතින් YouTube එකේ නීති රීතිත් අලුත් වුණා. ඉතින් මේ ඊයේ පෙරේද නීති රීති මාලාකයේ අලුතෙන් AI ජෙනරේෂන් එක ආවත් සමගම ඒ කට්ටියගේ YouTube ආයතනයේ නීතිත් වෙනස් වුණා. ඉතින් මම ඔයාලට අද පැහැදිලි ගන්නම් මොකද මේ YouTube channel නැති වෙන්නේ delete වෙන්නේ වගේම කොහොමද අපි මේවා ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් එහෙනම් ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් දැම්ම පාස් වෙනකොට ඔබට subscribe button එක touch කරලා ඊට හැබැයි bell එක all කරලා තියාගන්න. මම වීඩියෝ එකක් ගෙනත් ගමන් ඔයා ගාවටම ගෙන්නව ගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉතින් ගොඩක් අය මේ නීති එන්න කලින් ගොඩක් channel වල e-money වීඩියෝ දාලා තියෙනවා. ඉතින් e-money ඒ වගේම තවත් එක වෙබ්සයිට් earn කරන වෙබ්සයිට් පිළිබඳව මේ අය දැනුවත් කරලා තියෙනවා. ඉතින් එහෙම earn කරලා කට්ටියට ඉතින් එහෙම earn කරන විදිහෙම මේ YouTube channel වලින් කියලා දීලා දෙනවා. ඉතින් ඒවට invest කරලා ඔයාලට සල්ලි බැංකුවටම ගෙන්න ගන්න විදිය ගැනත් මේ YouTube නාලිකාව වලින් කියලා දෙනවා. ඉතින් ඒ වගේ YouTube channel වලටත් ලොකු ප්‍රශ්නයක් දුන්නා. ඉතින් ඒ වගේ YouTube channel කරන අයටත් මේ monetization නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ channel එක delete ලා යන්න පුළුවන්. ඉතින් මේකත් මේ YouTube ආයතන විසින් පවසලා තියෙනවා. ඉතින් තවත් කරුණක් නම් ඉතින් තවත් කරුණු ගොඩක් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ඔයාලා e-money වීඩියෝ දානකොට ඔයාලා කිසියම් ලංකාවේ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් සමාගමක් පිළිබඳව ඔයාලා පොඩි ඇඩ් එකක් වගේ එකක් දානවා. ඉතින් ඒ කියන්නේ ඔයාලා කියනවා මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට පුළුවන් ඩොලර් මේකට ඉන්වෙස්ට් කරලා පස්සේ වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් එකතු වෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් වල වීඩියෝ බලලා දැකලා YouTube එකේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ channel වලට කවදක හරි මේ YouTube එකට අහු වුණ දවසක මේ අය delete කරලා දානවා. ඉතින් දැන් අලුත් තුන YouTube ආයතනයෙන් දැන් AI වලින් තමයි සම්පූර්ණයෙන්ම මේ YouTube channel මේ review කරන්න. ඒ හින්දා මේ review කරලා අහුණාට පස්සේ කවදක හරි auto මේ YouTube නාලිකා YouTube ආයතනය විසින් delete කරන්න පියවර ගන්නවා. ඉතින් ඒ වගේම සමහර අය ගොඩක් අය කියන කතාවක් තමයි AI වීඩියෝ වලට මොනිටයිසේෂන් ගන්න බෑ කියන කතාව. ඉතින් AI වීඩියෝ වලට සම්පූර්ණයෙන් මොනිටයිසේෂන් ගන්න බෑ කියලා YouTube එකෙන් කියලා නැහැ. ඉතින් YouTube එකෙන් කියලා තියෙන විදිහට ඔයාලා දැකලා ඇති cat වීඩියෝ ඒ වගේම එක ඇනිමේෂන් AI වීඩියෝ YouTube එකේ short වීඩියෝ වගේම long වීඩියෝත් ඔයාලා දැකලා ඇති. ඉතින් මේ YouTube ආයතනයෙන් පවසන පරිදි කිසියම් අන්තර්ගතයක් නැති. ඒ කියන්නේ ඔහේ දවසට වීඩියෝ 5 6 එක දිගට කිසිම අර්ථයක් නැති විදිහට AI වීඩියෝ හදලා දානවා නම් කිසිම මහන්සියක් නැතුව මේ AI වීඩියෝ හදලා දානවා. අන්න ඒ වගේ YouTube නාලිකාවට මොනිටයිසේෂන් ගන්න බෑ කියලා තමයි මේ YouTube එකෙන් කියන්නේ. ඉතින් YouTube එකෙන් කියන්නේ කොහෙලකවත් AI වීඩියෝ වලට මොනිටයිසේෂන් ලබා දෙන්නේ නැහැ කියලා. මේ අය කියන්නේ AI වීඩියෝ හැදුවා සාමාන්‍යයෙන් අර්ථයක් දෙන විදිහට. ඉතින් එකම AI වීඩියෝ එක එකම විදිහට දාන්න නැතුව වෙනස් අර්ථයන් දෙන විදිහට වෙන ඇඳුම් වලින් වෙන පාටවල් වලින් ඒ විදිහට AI වීඩියෝ කන්ටෙන්ට් හදලා දාන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමහර අය එකම විදිහට වීඩියෝ හදනවා කිසිම අර්ථයක් නැහැ. ඒ වගේ වීඩියෝ වලට නම් මොනිටයිසේෂන් ලබා දෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ වගේම ඉතින් මෙන්න මේ ප්‍රශ්නයත් ගොඩක් අයට තියෙනවා. ඒ වගේම ගොඩක් අයගේ YouTube නාලිකා නැති වෙලා තියෙනවා. ඉතින් හේෂාන් ටෙක්නික් කියන ප්‍රසිද්ධ YouTube නාලිකාවෙත් channel එක පිටින් එහෙමම YouTube ආයතන විසින් delete කරලා තියෙනවා. ඉතින් මේකත් මේ මං කියන කාරණාවට බලපාන හේතුවක්. ඉතින් ඔයාලට පුළුවන් මේ හේතු මග ඇරලා මේ මං කියලා දුන්න විදිහට ඔයාලට ඔයාලගේ YouTube නාලිකාවට බලපෑමක් වෙන්නේ නැති විදිහට ඔයාලගේ වීඩියෝ හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සූදු එහෙම ප්‍රොමෝට් කරන YouTube channel තියෙනවා. ඒ channel වලට ඉදිරියේදී වුණත් මේ YouTube එයාගේ YouTube channel නැතිවීමට සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතින් මේ ගැන තමයි මම අද මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් ඔයාලත් මේ පිළිබඳව ගොඩක් දැනුවත් වෙලා ඔයාලගේ YouTube channel එක කරන්න ඉන්නවනම් ඒ වගේම කරා යනවා නම් මේ
මම කිව්ව දේවල් ගැනත් ඔයාලා ගොඩක් දැනුවත් වෙන්න. ඉතින් එහෙම දැනුවත් වෙලා ඔයාලා YouTube channel එක කරොත් ඔයාලගේ මොනිටයිසේෂන් අයින් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලගේ YouTube channel නැති වෙන්නේ නැහැ. ඉතින් අද එහෙනම් මම මගේ වීඩියෝ එක සමගන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් වෙන්න දැම්ම පාට තියෙන සතුටට subscribe බටන් එක ටච් කරලා ඊට පස්සේ බෙල් එක නැත් ඕල් කරලා තියාගන්න. මම වීඩියෝ දාපුවම ඔයා ගාටම ගෙන්නව ගන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.